අපි හැමෝම හිතන්නේ අපිට තව ගොඩක් කාලයක් ජීවත් වෙන්න තියෙනවා කියලා. තව අවුරුදු 5කින් මම මේ තැන ඉඳී. තව ටිකක් සල්ලි හම්බ කළාම විවාහ වෙමු. පස්සේ ලස්සන ජීවිතයක් ගොඩනගමු. අපි හින හැමදාම ගොඩනගන්නේ හෙට කියන දවස උඩ. හැබැයි ජීවිතේ හැම වෙලාවෙම අපිට හෙට දින එකක් නෙවෙයි. එකම එක වෛද්‍ය වාර්තාවක්, එකම එක වාක්‍යයක් ඔයාට ඉතිරි වෙලා තියෙන්නේ තව මාස කිහිපයක් විතරයි. ඒ වචන කීපය මුළු ලෝකෙම හඬා වැටෙනවා වගේ හැඟීමක් ඇති කරනවා. ඒ විදිහට තමයි ඇමරිකාවේ ඉන්ඩියානා ප්‍රාන්තයේ ජීවත් වූ චේස් ස්මිත් සහ සේඩී මිල්ස්ගේ ජීවිතය එකම මොහොතකින් වෙනස් වුණේ. චේස්ට වයස අවුරුදු 20ට අඩුයි. සිරිට වයස 18යි. ඔවුන් දෙදෙනාගේ ආදරය පටන් ගන්න තිබුණේ උසස් පාසල් කාලයේදී. ජීවිතේ ලස්සනම කාලය. හීන ගොඩක් තිබුණු කාලය. නමුත් චේස්ගේ ජීවිතේ සාමාන්‍ය තරුණකගේ ජීවිතයක් උනේ නැහැ. වයස අවුරුදු 12දී ඔහුට වැළඳුනේ ඉතා දුර්ලභ හා දරුණු අස්ථිපිලිකාවක්. කීමෝ ප්‍රතිකාර, රේඩියෝ ප්‍රතිකාර, විශාල සැත්කම්, අසීමිත වේදනා, අවුරුදු ගණනාවක් ඔහු ජීවිතය වෙනුවෙන් සටන් කළා. දෙවරක් පිළිකාව පරාජය කළා. හැබැයි මේ මාරයා නැවතත් ආවා. ඒ හැම සටනකදීම චේස්ගේ අත්හැරියේ නැති එකම කෙනා සේඩි වේදනාවෙන් හඬද්දී ඇය ළඟ සිටියා. බලාපොරොත්තු නැති වෙද්දී ඔහුව නැගිට්ටුවා. ඔහුට හිනාවක් නැති දවසක ඇයි හිනාවක් ගිරාවා. ආදරය කියන්නේ වචන නෙවෙයි, ළඟින් ඉන්න එක කියලා ඇය ඔප්පු කළා. නමුත් 2020 වසරේදී මුල් කාලයේදී සිදු MRI පරීක්ෂණකින් හෙළූ ප්‍රතිඵලය සියල්ල වෙනස් කළා. පිළිකාව තුන්වෙනි වතාවටත් පැමිණ තිබුණා. මෙවර එය මොළයටත් ශරීරයේ තවත් ස්ථාන කිහිපයකට පැතිරිලා. වෛද්‍යවරුන්ට තව කරන්න දෙයක් තිබුණේ නැහැ. චේස්ට ජීවත් වෙන්න ඉතුරුලා තිබුණේ තව මාස 3ක්, උපරිම මාස 5. ඒ පණිවිඩය අහලා බොහෝ දිනක් ආදරෙන් ඈත් වෙන්න තිබුණා. අනාගතේ නැති සම්බන්ධයකින් ඉවත් වෙන්න තිබුණා. නමුත් සේඩි කලේ කවුරුත් නොහිතපු දෙයක්. ඒ කිව්වේ ඔයාට කොච්චර කාලයක් ඉතිරිද කියන එක මට වැදගත් නැහැ. ඒ කාලය මම ඔයාගේ බිරිඳ විදිහට ගත කරනවා. ඒ වචනේ කවුන් තීරණය කළේ වහාම විවාහ වෙන්න. 2020 කියන්නේ කොරෝනා වසංගතය නිසා මුළු ලෝකෙම වසා තිබුණු කාලය. සල්ලි තිබුණේ නැහැ. විශාල උත්සවයක් කරන්න බෑ. හැබැයි ආදරයට මුදල් අවශ්‍ය වුණේ නැහැ. ඔවුන්ගේ කතාව මුළු නගරයටම ආරංචි වුණා. ඊට පස්සේ සිදු වූ දේ අදටත් මිනිසුන්ගේ හදවත් උණු කරනවා. නොදන්නා මිනිස්සු පවා එකතු වුණා. මල් සැරසිලි නොමිලේ, ඡායාරූප ශිල්පීන් නොමිලේ, විවාහ මුදු තෑගි, මනාලයාගේ ගවුම තෑගි, මනාලයාගේ ඇඳුම තෑගි. දින 4ක් ඇතුළත සිහින මංගල්‍යයක් සූදානම් වුණා. 2020 අප්‍රේල් 29 වෙනිදා සීඩි සුදු ගවුමෙන් සැරසිලා පියනගලා එද්දී පිළිකාව නිසා කෙට්ටු වෙලා හිටපු චේස්ගේ ඇස් වලින් කඳුළු ගලාගෙන ආවා. ඒ කඳුළු දුක්කට ඇතුව කඳුළු නෙවෙයි. ඒ තමන්ගේ ලොකුම හීනේ සැබෑ වුණු මොහොතේ සතුටේ කඳුළු. ඔවුන් පොරොන්දුනා අසනීපයේදී, සතුටේදී, දුකේදී මරණය අපව වෙන් කරන තුරු. එතන හිටපු හැමෝම දැනගෙන හිටියේ ඒ මරණය කියන වචනේ ඉච්චර ඈතක නොවන බව. ඒ නිසා මෙදා හැම ඇසකම කඳුළු තිබුණා. වෛද්‍යරුන් කිව්වේ මාස 5ක්. හැබැයි ආදරය ඔහුට තවත් කාලයක් ජීවත් වෙන්න ශක්තිය තිබුණා. ඕන හැම දවසක්ම අවසාන දවස වගේ ජීවත් වුණා. එකට hina වුණා. එකට ඇවිද්දා. එකට තරු බැලුවා. ජීවිතේ දිගු කලේ අවශ්‍ය විතරක් නෙවෙයි, ආදරයත්. අවසානයේදී 2021 අප්‍රේල් 4 වෙනිදා පාස්කීර්ද දවසේ චේස් තමන්ගේ ආදරණීය බිරිඳගේ අත තදින් අල්ලාගෙන අවසන් හුස්ම හෙළුවා. ඔහුගේ වයස අවුරුදු 20ක් පමණ වෙද්දී. හැබැයි ਉਹ පරාජය වෙලා ගියේ නැහැ. ਉਹ ජයගත්තේ මරණය නෙවෙයි, කාලය. මොකද මිනිහෙක් ජීවත් වෙන කාලය මනින්නේ අවුරුදු ගන්නේ නෙවෙයි. ਉਹ ආදරය කළ ප්‍රමාණය. සීඩි අදටත් කියනවා මම ගත්ත ඒ තීරණය ගැන ජීවිතේ එකම දවසක්වත් පසුතැවුනේ නැහැ කියලා කිව්වා.
ඒ කතාව අපිට උගන්වන ලොකුම පාඩම ඒකයි. අපි හැමදාම කියනවා පස්සේ කියමු. තව ටික දවසකින් බලමු. කාලය තියෙනවා. නමුත් ජීවිතේ කවදාවත් ඒකට පුරුදු වෙන්නේ නැහැ. ඒ නිසා අද ඔබ ළඟ ඉන්න මිනිස්සුන්ට ආදරේ කියන්න. අම්මට, තාත්තට, සහෝදරයට, සහෝදරියට, ඔයාගේ ආදරණීයන්ට. මොකද මරණයට ජීවිතයක් අරගෙන යන්න පුළුවන්. හැබැයි සැබෑ ආදරයක් මකා දාන්න කවදාවත් බෑ. ඒ නිසාම චේසා සීඩිගේ ආදරේ අදත් මිනිසුන්ගේ හදවත් තුළ ජීවත් වෙනවා. ඒ ආදරේ කියන්නේ කාලෙන් මනින්න බැරි, මරණයෙන් පවා පරාජය කරන්න බැරි සදාකාලික ආදරයක සලකුණ.